මම මේ බීච් එක පැත්තටම යාවේ. අම්මෝ ජින්න අන්න පචවිමල මාමා එනවා. උඹලා මොකද මේ බීච් එකට වෙලා කරන්නේ? අද නිවාඩු දවසනේ මාමා. ඉතින් අපි හිතුවේ අපි දෙන්නගේ දැනුම වර්ධනය කරගන්න දැනුම මිනුම් වැඩසටහනක් කරන්න. අනේ බොලාලගේ දැනුම මිනුම මං අහන්නම් දෙන්නගෙම ප්‍රශ්න. දීපල්ලක පුළුවන් නම් උත්තර. බලන්න. හා කියමු බලන්න නිතරම රණ්ඩු සරුවල් ඇති කරගන්න පක්ෂියා කවුද කියලා. ඒ කවුද කින්නයි? අනේ මන්දට කියලා මටත් හිතා ගන්න බෑ. උඹලට පුළුවන් ද ඌවට උත්තර දෙන්න? හරි අපි දන්නේ මාමා කියමුකෝ බලන්න. ඒ තමයි බං වලි කුකුලා. හා එහෙනම් කියපන් බලන්න අපි කඩේට යනකොට අරගෙන යන බෑග් වලට මොකද්ද කියන්නේ කියලා. ඒ මොකක්ද නේ? උඹලට පුළුවන් ද බං ඌවට උත්තර දෙන්න? ඒ තමයි බං කඩමලු. කඩමලු? හරි එහෙනම් කියපල්ලකෝ බලන්න අවි ආයුධ එක් තැනකින් තවත් තැනකට රැගෙන යන්නට කියන්නේ මොකද්ද කියලා. ඒ කවුද කින්නයි? ඒ තමයි බං අවිවාහකයා. මොනවාද බම් මේ අහන ප්‍රශ්න? ඒකනේ බං. එහෙනම් කියපල්ලකෝ බලන්න භූමිකම්පා ඇතිවෙන විට ඒ අසල ඇතිවන පොඩි පොඩි භූමිකම්පා වලට මොකක්ද අපි කියන්නේ? අනේ මන්ද මාමේ. ඒ තමයි බං අනුකම්පා. එහෙනම් කියපල්ලකෝ බලන්න රබර් වත්තක ඉද්දි දැනෙන පාළුවට මොකද්ද කියන්නේ කියලා. ඔට්ටපාලු. ඔම්මට සිරි. දැන් නම් මෙව් වැඩේ අල්ලගත්තා වගේ. නාගන්න කලින් යන්න ඕන. ඒක නම් හරි. ඇති යන්තම්. හරි මේ මට පරක්කු වෙනවා. මං ගිහින් එන්න. දැක්කද ගින්න? අපි පොඩ්ඩක් වැඩේ අල්ලගත්ත විතරයි මිනිහා මගහරිනවා. ඔය ඉතින් පචවිමල මාමගේ හැටිනේ.